පොඩ්කාස්ට් එක කවුරුහරි සම්පූර්ණයෙන් බැලුවොත් යන අයිඩියා එකක් එයි. මම හොඳනින්ද පටන් ගන්න. මම කොහොමද අසංක වගේ හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක්වත් නැති තැනකින් මම ස්ටාර්ට් කරන්නේ. මේ පොඩ්කාස්ට් එක බලන් ඉන්න අපේ ප්‍රේක්ෂක අපේ ඔඩියන්ස් එක මම බිස්නස් කරලා නැහැ. අයිබෝන් හැමෝටම ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔන්ටර්ප්‍රෙනර්මන්ට් පොඩ්කාස්ට් එකේ පළමු එපිසෝඩ් එක. අපි ඔන්ටර්ප්‍රෙනර්. අපේ අරුමේ තමා රටින තරුණයන්ට සහ සමාජයට growth mindset එකකට ඉන්ස්පයර් කරන්න. අද අපි අපේ ලයිෆ් එකේ වැඩි හරියක් දවසක ගෙවන්නේ සෝෂල් මීඩියා එකේ ස්ක්‍රෝල් කරලා. ඒ ට්‍රූත් එක කිව්වොත් ඒ ස්ක්‍රෝල් කරන දේවල් වල තියෙන කන්ටෙන්ට් වල තියෙන gossip, drama, ඒ වගේම කිසිම වැඩක් නැති නෙගටිව් දේවල්. ඒවා ස්පෙෂලි අපි තරුණ පරපුරේ මයින්ඩ්සෙට් එක ඩැමේජ් කරනවා හිමින් අපි දන්නේම නැතුව. අපේ රටේ අනාගතය බිල්ඩ් කරන්න හොඳ අයිඩියාස්, ස්කිල්ස්, ඒ වගේම ඉන්ස්පිරේෂන් අත්‍යවශ්‍යයි. ඒකට තමයි අපි ඔන්ටර්ප්‍රෙනර්මන්ට් ස්ටාර්ට් කරේ. ඉතින් අසංක මුලින්ම ඔයාගෙන කුඩා බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් දැනගන්නට කැමතියි. ඒක කවුද, කොහෙන්ද, කොහොමද මේ සහ මේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ජර්නි එකට ඇතුල් වුණේ කියලා. ඔදිලන්න මම මං ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් එහෙම මම උපතින්ම ව්‍යාපාරික පවුලකින් පවතගෙන කෙනෙක් නෙමෙයි. මම යොසායකයන්ගේ බැක්ග්‍රවන්් ඇත් තියෙන කෙනෙක්නෙම මගේ තාත්තා දන්න ඇති අපි අපේ භාෂාවෙන් කිවොත් ත්‍රීවිල් කාරකය කියන්නේ හන්දියක ත්‍රීවිල්ල එකක් දුවපු කෙනෙක්තා මගේ තාත්තා. මගේ අම්මා රජයේ ආයතනයක කැන්ටින්නයක් කරපු කෙනෙක් මුලින් ඒ කාලිබං කියන්නේ. ඉතිං එතනින් තමයි අපේ කතාව අපි පටන්ගන්නේ ලංකාවේ දුස්කර පලාතක පොළොන්නරුවේ දිබුලාගල කියන ගමේතා මං ඉප දෙන්නේ. මුත් මං හැදෙන් වැඩ නිස්කෝලෑනෙ කුරු නෑගල ව්‍යාපාරදල් ලංකාව පුරාම ඇනන් ගිහිල්ල තියෙනවා. නමුත් ආරම්භය එතනින් මංහිතන මම සැහැන කාලයක් ගියා ලෝක කොච්චර දියුණුවිදි කියලා දැනගන්න කොච්චර ලෝකේ මිනිසුන්ට දෙවල් කරන්න පුළුවන්ද කියලා දැනගන්න සැහැන කාලයක් ගිය. ඉතිං මේ ව්‍යවසායකත්වය අද ඉන්න තැනයි මම පටන්ගත්ත තැනයි කියන්නේ ආසයි පොළොය වගේ දුරක් අපි කතා කරමු. Thank you සංග. ඉතින් ඔයා කියනවා වගේම ආසයි පොළොය වගේ ඔයාගේ ස්ටෝරි එක, ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද ඔයාලට ඉන්ස්පිරේෂන් එන්නේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ජර්නි එකට? මේක දිලන් මම ඒ කියන්නේ මේක ඩ්‍රීම්යක් එක්කෙන කතාවක්. ඒ කියන්නේ හැම වෙලාවම මම ජීවිතය අලුතෙන් දේවල් දකින අලුත් දේවල් දිහා බලන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ ෆිල්ම්යක් බැලුවත් මං හිතුවා මේ ෆිල්ම් එකේ වගේ වාහනවල මම යනවා, මේ වගේ ගෙදරක මම ඉන්නවා, මේ වගේ හොටෙල්ස්වල මම ඉන්නවා, මේ වගේ මිනිස්සුත් එක මම කතා කරනයි කියලා මට ඩ්‍රීම්යක් තිබ්බා. මං හිතනවා මේකේ රූට් එක නැත්තම් මේ ස්ටාර්ට් එක එන්නේ ඩ්‍රීම් එකත් එක්ක කියලා. හැම වෙලාවකම මම හිටිය කොතරනත ගැන මම හිටපු තැන හිතන්නවත් බෑ මට අද ඉන්න තැන ගැන කොහොමටවත් හිතන්න බෑ. නමුත් මට ඩ්‍රීම්යක් තිබ්බා මෙන්න මේ වගේ ලයිෆ්ටයිල්ලක් මම ගන්නවා, මේ වගේ ලයිෆ් එකට මම යනවා, මෙහෙම දෙයක් කරනවයි කියලා ටාගට්ටක් තිබ. නමුත් ස්කෝල යන කාලෙදිවත් කොතනවත් මම එහෙම හයිලයිට් චරිතයක් නෙමෙයි. ස්කෝලේ ඉවර වෙලා මම ඒලෙවල්ස් ලියන්න ඔොන්නමෙන් ඉදවා මගේ තාත්තා නැතිවෙන්නේ. හදිසියේ තාත්තා නැතිවෙන වෙලාවෙදී පවුලේ වැඩිමලා වශය මට ඉන්න නංගි කෙනෙක් සහමල්ලිගෙන ඉතිං අම්මා ඒ වෙද්දිල් රසාාවක් කරමින් හිටිය නෑ. තාත්තා තමයි සම්පූර්ණ වියදං කරේ. තෝට අපි පොළොන්නරුවේ තමයි ජීවත් වනේ. තෝට මම ස්කෝලගයාකුරණෑ කළවිල්ලා දැන් මේ වෙලාවේ පවුලේ බර කරට අරගෙන මට වැඩ කරන්න වුණා. මට සල්ලි හොයන තීරණයට අක්කමැත්තෙන් හරි එන්න වුණා. ඉතින් එතනින් තමයි මම සල්ලි හොයන වැඩටෙන් මුලින්ම ම ඇතර මගේ පලවෙනිම සල්ලි හොයන්න මංකරේ ක්ලාස් කරන එක. මුලින්ම ක්ලාස් කරන එක තමයි කරේ ඕලෙවල් ඉංගලිස් මීඩියම් මැත්ස් ක්ලාස් කරාම මුලින්ම එක තමන් ක්ලාස් කරේ. ක්ලාස් කරලා තමයි පලවෙනියම මගේ මම සල්ලි හොයනවයි කියන එක පටන්ගන්න ඔතනින් තමයි. ඉතින් ආගේ පොඩි ඉන්ට්‍රෝ එකක් අපි දැනගන්න පුළුවන් වුණා. ඔයා ගොඩක් හීනමාපු කෙනෙක්. ආගේ ටාගට්ස් ඉන්න තියෙන ඒ වගේම අසංග වාගිල්ල ගොඩක් මට තේරෙන විදිහෙන් ගොඩක් දුක් විඳපු ගොල්ලෙක් අඩු වයසෙන්ම. ඉතින් මට දැනගන්න ඕන ඔයාගේ ෆර්ස්ට් බිස්නස් අයිඩියා එක මොකක්ද? සහ ඒකට මොකක්ද ආපු මොටිවේෂන් එක? නැත්නම් මොකක්ද ගත්ත ෆර්ස්ට් ඩිසිෂන් එක ඒ බිස්නස් එකට රියැලිටි එකක් ගේන්න? ඇතරම දිලන මට අයිඩියා එකක් නැහැ ඔයා කියන කාලෙදී කියන්නේ ඔය ස්ටාර්ට් ගෙන වෙලා මට අයිඩිය එකක් නෑ බිස්නසයක් කියන්න මොකක්ද ව්‍යවසායකයෝ කවුද ව්‍යාපාරකයෝ කවුද අපි දන්න එහෙම අයිඩිය එකක් නෑ අපිට කොතනවත් එම එක්ස්පිරියන්සයක් නෑ. මම මුලින්ම ඔය
වාට කියපු වෙලා මම පන්ති කරපු කතාවේදී ඊළඟට මට ඇත්තනම පන්ති කරලා සල්ලි හොයන්න අමාරු. ඊට පස්සේ ඔය පන්ති කරන ව්‍යාපාරික අදහස ඔහොම තියෙද්දිම මම හිටිය කුරුණෑගල තිබ්බ කඩේක මම පිගන් හෝදන රස්සාාවකට ගියා. මුලින්ම මගේ ජොබ් එක මම ජොබ් කරපගෙන අපි ගොඩක් අය විශ්වාස කරනවා මේ ව්‍යාපාර ගිල්ල හැමෝම ඇවිල්ල මොනට විකුණලා පටන් ගන්න ඕන කියලා. කියන්නේ විකුණන්න කලින් අපි දැනගන්න ඕනි දෙයක් තියෙනවා විකුණන අය මොනවද කරන්න කියලා. ඒක ඉගෙනගත තැන තමයි මම ගිහිල්ලා අපේ මම නතරලා හිටපු ගමේ ඒ හන්දිය තිබ්බ හොටෙල් එකේ වේට රස්සාාව කරා. පිගන් හෝදන් රස්සාාව වේට රස්සාාව ඊට පසේ ඒ හොටෙල් එකම කැශිය ඒ හොටෙල් එකේ මැනේජ දක්වා මම මේ හොටෙල් එක මගේතන අවුරුදු 20 විතරම ඒ තැන්ඩමට ඒකෙද එද්දි මට ව්‍යාපාරක සාමාන්‍ය ප්‍රායෝගික අත්දැකීමක් මට එතකොට ඔතන තමයි මම පටන් ගන්න. නමුත් ඔතනින් අපි ඉස්සරට වෙල්ල මට ඒ ශොප් එක අය ගොඩක් උදව් කරා ඉගෙන ගන්න මට පිටරට කෝසස් කරන්න පවදව කර ඉති මොදමට අගෙන ගන්න දක්ෂ සහම ආස කෙනෙක් මඟ මාරාස ඉගෙන ගන්න නමුත් මට ඉස්ට බුණා ඉගෙන ගන්න නමුත් මම එයාලගේ සපෝට්ටකින් යම්කිසි දුරකට ඉගෙන ගත්තා. ඊට පස්සම ඔය විදිට කරගෙන යනකොට දැන් පන්තිත් කරනවා හොටෙල් එකේ වැඩත් කරනවා මට යාලා නිදහස් දෙනවා දැන් පන්ති කරන්න හොටෙල් එකේ මුඩ පන්ති කරනවා. ඊට පස්සේ ඔය විදියට කාලයක් කරගෙන යනකොට මට ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන්න ආසාවක් ආවා. එතකොට අපි ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන්න කියලා මගේ යාළුවෙක් එකතුලා අපි ඉවෙන්ට් කරා ගිහලා මියුසිකල් ෂෝස් DJ ෂෝස් දැන් නම් පාටිස් තියෙද්දි අපි ඒ කාලේ පාටිස් නැහැ. ඒතර අපි ඒ වගේ පොඩි ෂෝස් ඕගනයිස් කරගෙන ගියා. ඉතින් ඔය ෂෝ එකක් ලොස්ට් වෙලා මං බින්දුවටම වැටලා ගියා. පන්තිත් නැහැ, දැන් ෂෝසුත් නැහැ, රස්සාවක් නැහැ, මොනවත් නැහැ. ඔය වෙලාවේ මට ඒත් දැන් මම මේ හැම වීක් එක්කම අම්මට සල්ලි දෙන්න ඕන. නංගිට මල්ලිට මාසේ වියදමට සල්ලි දෙන්න ඕන. ඔය වෙද්දි අම්මා රස්සාවක් කරනවා. ඉතින් අම්මා සම්පූර්ණ ඔය වෙද්දි පවුලේ බර මගෙන් ගිලිහිලා අම්මට ගිහිල්ලා තිබ්බෙන සම නිදහසේ ව්‍යාපාර කරා. ඉතින් ඔය වෙලාවේ මම කරපු අර ඉවෙන්ට්ස් වල වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ඔක්කොම බිස්නස් ඩවුන් වුණා. මගේ ඉන්කම් ඔක්කොම ඩවුන් වුණා. රුපියලක්වත් මගේ ගාව නැති දවසක් ආවා. මගේ ළඟ හිටපු ටීම් ඔක්කොම ළමව දාලා ගියා වෙලාවේ. ඒ වෙලාවේ මම ආපහු ජොයින් වුණා ජොබ් එකකට කුරුණෑගල වෝටර් බෝඩ් එකේ ක්ලීනින් ජොබ් එකට. අද මම ඒ වෙලාවේ මගෙත් එක්ක වැඩ කරපු ස්ටාෆ් එක මගෙත් එක්ක ක්ලීනින් කරපු ස්ටාෆ් එක අය තාමත් ජොබ් එක කරනවා. තාමත් එතන ඉන්නවා. ඉතින් මේක ලොකු කාලයක පරතරයක් තියෙන ස්ටෝරි එකක් නෙමෙයි ළඟ කතාවක්. ඉතින් ඔයකට මං ගිහිල්ලා ඉන්නකොට ඔය ක්ලීනින් ජොබ් එක කරන් ඉද්දි මං වගේ කෙනෙක් මේ ක්ලීනින් ජොබ් එක කරන්නේ මොකද කියලා ඔතන වැඩ කරන මැඩම් කෙනෙක් මගෙන් ඇහුවා ඔයා මොකද පුතේ මේව කරන්නේ දෙන්නකෝ වගේ CV එකක් ගෙනල්ලා දැන් මම CV එකක් ගිහිල්ලා මේ මැඩම්ට දෙනවා මේ මැඩම් CV එක ගිහිල්ලා ඒකේ ඉන්න හෙඩ් ඔෆ් ඉන්ජිනියර්ට දෙනවා එයා මට කතා කරලාගෙන පිස්සු නටනවනේ ඔයා මෙහෙම ඉගෙනගෙන ඉස්කෝලේ හෙඩ් ප්‍රිපෙට් ඉඳලා මීඩියා යුනිට් එකේ ඉඳලා නේ නවුසින් වලින් මෙහෙම ලංකාවේ ලොකු මෙඩල් අරගෙන ඇයි ඔයා මේ ක්ලීනින් ජොබ් එකක් ගන්න මං ඉතින් ආයට ප්‍රශ්නේ කියපුවාම එයාලා මාව සම්බන්ධ කරලා දෙනවා කුරුණෑගල මහනගර සභාවට සුපර්වයිසර් කෙනෙක් විදියට මං ඊළඟ ජොබ් එක මගේ. එතකොට කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ තමයි මම ජොබ් එක කරන්නේ. ඔය වෙලාවේ මට ඔය කාලෙදි මට අර ඉවෙන්ට් එක කරද්දි මම මහනුවර තමයි අන්තිම ඉවෙන්ට් එක කරේ අර මට වැරදුන ඉවෙන්ට් එක. එතකොට ඒ ඉවෙන්ට් එකේදී මට හම්බුණා මගේ යාළුවෙක් ලහිරු කියලා පොඩි මල්ලි කෙනෙක් මට වඩා බාලයි. එයා මට කියලා දුන්නා Facebook එකෙන් කොහොමද pages හදන්නේ, කොහොමද ඒවා boost කරන්නේ, කොහොමද අපි paid engagement එකක් ගන්න කියලා. ඕක මට එයා පුරුදු කරා. ඉතින් ওই පුරුද්දත් එක මම හිටියේ. ඉතින් මම කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ තමයි දැන් වැඩ කරන්නේ ඔය කියන වෙලාවේ. බස් ස්ටෑන්ඩ් එකේ වැඩ කරද්දි මම බස් ස්ටෑන්ඩ් එකේ තියෙන shops වල තියෙන ඇඳුම් ෆොටෝ අරන් ඒ ෆොටෝස් අපි අප්ලෝඩ් කරනවා Facebook එකට. ඊට පස්සේ ඕඩර්ස් ආවම මම අර බස් වල ඩිලිවර් කරනවා. මගේ කුරියර් එක බස් තමයි. මට කනෙක්ෂන් එක තියෙනවනේ. දැන් මේවා කියලා මේ බස් වලටත් එක ප්‍රශ්නයක් වෙයිද නැහැ. නමුත් ඒක තමයි මගේ කුරියර් එක උනේ. සමහරවිට මම බස් වල නැගලා ගිහිල්ලා ඩිලිවර් කරලා එනවා. සල්ලි අරන්. එතකොට ඔහම තමයි මගේ ඔය වැඩේ පටන් ගත්තේ. ඉතින් ටී-ෂර්ට්ස් දැන් ටික විකිනෙනවා. ටී-ෂර්ට් විකිනෙනවා. එතකොට ටී-ෂර්ට් ඕඩර්ස් එන නිසා මගේ ඔය ලහිරු කියන යාළුවා කිව්වා ඔයා ඕඩර්ස් ගන්න ටී-ෂර්ට්. ඔයා ගන්න ඕඩර්ස් ඔයා ගහන්න ඩිසයින්ස් වලින් ටී-ෂර්ට් මම ඒක කරලා දෙනවා. එයා ටී-ෂර්ට්ස් තමයි කරේ. ඊට පස්සේ මම ඕඩර්ස් ගන්නවා ලහිරුට දෙනවා ටී-ෂර්ට්ස් මට එයා මහලා දෙනවා. මම දැන් ටී-ෂර්ට් ඕඩර්ස් කරනවා. ඔය බිස්නස් එක අපි දැන් අවුරුදු ගාණක් ගෙනල්ලා ලොකු කරලා දැන් අපිට ලංකාව ඇතුලේ ටී-ෂර්ට්ස් එහෙම මැනුෆැක්චර් කරන මට්ටමට මම ගෙනල්ලා තියෙනවා. ඒ බිස්නස් එකත් ඉතින් ඒකත් එක්ක ඔතන තව මැද කතා තියෙනවා. නමුත් ඔය පටන් ගත්ත එකත් එක්ක ව්‍යාපාරවලට කියන්නේ B2B පැත්තට මම එනවා. ව්‍යාපාරවලට ඕන දෙයක් තමයි මම මේ විකුණන්නේ. එතකොට බිස්නස් වලට ඕන දේවල් විකුණන්නේ. ඔය පැත්තෙන් තමයි මම ටික මේ IT ඉන්ඩස්ට්‍රි එක පැත්තට එන්නේ. ඔය එකත් එක්ක ඕක තමයි ආරම්භය.
දැන් අපි ඉන්නේ වැඩිපුරම IT සෙක්ටර් එකේ. නමුත් ආරම්භය අතනින් තමයි. ඉතින් අසංක බලන් යද්දී සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා ජොබ් කරලා ගිව් අප් කරේම නෑ ඔයාලට චැලෙන්ජස් එනවා ඒත් ඔයා ගිව් අප් කරන්නේ නෑ නමුත් මේ වෙලාවේදී මට දැනගන්න ඕනේ මෙච්චර ප්‍රශ්නයක් ගොඩක් තියෙද්දි මෙච්චර දුර ගමනක් ඇවිල්ලා ඔයාත් ඒ කවුද ඊටපස්සේ හිටියේ ඔයාගේ මෙන්ටර් වශයෙන් අමාරු ප්‍රශ්නයක්. මෙන්ටර් කෙනෙක් මගේ ලයිෆ් එකේ මම තමයි මගේ මෙන්ට වෙලා තියෙන්නේ. මං විශ්වාස කරනවා මනුස්සයෙකුට මෙන්ට කෙනෙක් ඉන්න ඕනි කියලා. නමුත් අවාසනාවකට මට එහෙම මෙයා තමයි මෙන්ට කියලා මනුස්සයෙක් මගේ ලයිෆ් එකේ මට ඉන්න නෑ. ඒ මම තමයි. ඉතින් සෙල්ෆ් මේඩ් කියලා කියන්න පුළුවන් මට. හැබැයි කතාවේ මට තියෙන ලස්සනම කතාව තමයි දිලෙන් මට හැම මනුස්සයෙක්ම උදව් කරනවා. මගේ ලයිෆ් එකේ මට හම්බෙච්ච හැම මනුස්සයක්ම මගේ මට කිසිම මනුස්සෙක් මං දන්න වලකපල තියෙනවාද කියලා. නමුත් මං දැනුවත්ව මට කිසිම මනුස්සෙක් නරකක් කල්ලා නෑ. මනුස්සෙක් මාව පල්ලෙහාට ඇදලා නෑ. මනුස්සෙක් මට මම එළිය හැදුනේ කියන්නේ මම ගෙදර නෙමේ. අම්මා වෙනම, නංගි මල්ලි වෙනම, මම වෙනම. එතකොට මම වෙනම එළිය හැදෙද්දි කුරුණෑගල හැදෙද්දි නෑදෑයෝ එක්ක යාළුවෝ එක්ක පිට තැනක එකක සමාජ තලවල ලංකාවේ පල්ලෙහා මිනිස්සු ඉඳලා ඉහළ මිනිස්සු වෙනකන් ක්ලීනින් සර්විස් වල ඉඳලා පණිවල CEO ලා චෑමන්ලා වෙනකන් මම කන්ටැක්ට් හදාගන්න කාලෙදි රජයේ ආයතන ගත්තොත් සාමාන්‍ය අතුගාන සේවකයෙක් ඉඳලා මම ආශ්‍රය කරලා තියෙනවා ඒකේ ඉහළම ඉන්න ඇමතිවරයා සමාජ ජනාධිපති දක්වා ආශ්‍රය කරලා තියෙනවා. දැන් පෞද්ගලිකව කතා බහ කරලා පවා තියෙනවා. නමුත් මේ කිසිම කෙනෙක් කිසිම තැනකදී සල්ලි වලට හරි මම දන්නේ පගාව අරගෙනවත් මගෙන් කවුරුත් එහෙම අඩුම තරමේ පාරකදීවත් එහෙම මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. මගේ එක්ස්පීරියන්ස් එක all good. ඒ කියන්නේ හැම මිනිස්සයම මට උදව් කරා. හැම මිනිස්සයම එකතු වෙලා මාව මෙතෙන්ට ගෙනා. මේ රටේ මිනිස්සු, ගෙදර අය, යාළුවෝ, අඳුරන අය ඔක්කොම එකතු වෙලා තමයි මාව මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ඒක අසංක ඉස්සර සමාජයේ අද සමාජෙත් එක්ක බැලුවත් සෑහෙන වෙනස්කම් අපිට හිතනවා දැන් කාලේ. ඉස්සරත් තිබ්බ සමාජ මිනිස්සු ඕනතරම් උදව් කරන්න කැමති කියලා කියනවා. මිනිස්සු අසරණයි, මිනිස්සු අහිංසකයි කියලා කියනවා. දැන් තියෙන සමාජෙත් එක්ක මොනවද ඔයාලට හිතෙන්නේ? මේ ගමන යන්න හදනකොට. ඕක අර දැන් ඔයාලට මම කියාගෙන ආපු කතාවෙම මට පොඩි ප්‍රවේශයක් ගන්න පුළුවන් දෙල නේ කියන්නේ මේක අපි බිහේව් කරන විදිය. දැන් මම ඔයාට සලකන විදියට තමයි ඔයා මට සලකන්නේ. මම ඔයාට නයිස් නම් ඔයා මට නයිස්. ඒ කියන්නේ ඒක තමයි තියරිය. ඊට වඩා දෙයක් නෑ. ඉතින් මම හොඳ වුණා පුළුවන් තරම් මිනිස්සුන්ට මට හොඳ වුණා මිනිස්සු ඔක්කොම. මං කොන්ෆිඩන්ස් එකෙන් කියනවා මේ කාට හරි කමෙන්ට් කරන්න පුළුවන් කියන්න පුළුවන් නෑ අපි ඕකට මෙහෙම කරා. එහෙම මට එක්ස්පීරියන්ස් එකක් නෑ. ඒ කියන්නේ මේ කියන්නේ අපි ඉස්සර වේවා දැන් වේවා මම මිනිස්සුන්ට හොඳට සලකනවා නම් මිනිස්සු මට හොඳට සලකනවා. මගේ ඇටිටියුඩ්ස් හොඳයි නම් ඔයා ගැන ඔයාගේ ඇටිටියුඩ්ස් හොඳයි නම් මං ගැන කවදාවත් අපිට නරකක් කරන්නේ නැති කෙනෙකුට නරකක් කරන්නේ නෑනේ. එහෙම අපි ලේසියකට කරන්නේ නෑ. අපි ඔය ෆේස්බුක් එකේම දකින්නද අපි කතා වුණේ අපි පල්ලෙහාට යනකොට නෙගටිව් දේවල්ම අපිට එන්නේ කියලා. නමුත් මේක ඇල්ගොරිතම් එකක් නේ වැඩ කරන්නේ දිලෙන්. එතකොට මේ ඇල්ගොරිතම් එකේ අපිට කැච් වෙන්නේ හොඳ දෙයක් වුණොත් දිගට වෙන්නේ හොඳ ඒවා. ඒ කියන්නේ හොඳයි නරකයි එක තැන තියෙන. හැබැයි අපි හොඳට නම් ඇට්‍රැක්ට් වෙන්නේ ඇල්ගොරිතම් එක අපිට වැඩ කරලා හොඳම ඇට්‍රැක්ට් වෙනවා. හැබැයි අපි නරකට ඇට්‍රැක්ට් වුණොත් අපිට ඒකම වෙනවා. ඉතින් ඒ වගේම දැන් කාලේ අපි ගොඩක් දකිනවා මේ අපි සෝෂල් මීඩියාස් වල මම හිතනවා අතිරිස් කරන සෝෂල් මීඩියා නෙගටිව් කොන්ටෙන්ට් එකකින් හොඳ ප්‍රයෝජනයක් ගන්න මිනිස්සු දැන් කාලේ. මොකක්ද ඒකේ තේරුම අසංක? ඒක දිලෙන් එතනදී මම දකින්නේ ඒක සමහරට අපිට නෙගටිව් වෙන්න පුළුවන් ඒක බලන කෝණයෙන් තමයි. ඒක කෙනෙකුට නෙගටිව් වෙන්න පුළුවන් කෙනෙකුට ඒක පොසිටිව් වෙන්න පුළුවන්. අපි මම දන්නේ හොඳ නරක කියන දෙක කොතනින්ද වෙන්නේ කියලා. මට හොඳ එක ඔයාට නරක වෙන්න පුළුවන්. ඔයාට හොඳ එක මට නරක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඉතින් නෙගටිව් කියන එකෙනුත් අනිවාර්යෙන් ඒක පොසිටිව් කැලලක් තියෙනවා. ඉතින් අපි නෙගටිව් කන්ටෙන්ට් එකක් දකිද්දි ඒ නෙගටිව් කන්ටෙන්ට් එක ඇතුලේ පොසිටිව් දෙයක් අනිවාර්යෙන් තියෙනවා. මේක දකින්න පුළුවන් නම් වැඩේ කොට. ඉතින් අසංක entrepreneurship එකේදී අපිට passion එක විතරක් නෙමෙයි වැදගත්. discipline සහ mental strength වැදගත් වෙනවානේ. ඉතින් ඒක ගැන මොකක්ද ඔයාලට අපිට කියන්න දෙන්නේ? ඔයාගේ අයිඩියාත් එක්ක, ඔයාගේ experiences එක්ක. entrepreneurship කියන එකේදී passion එක අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ අපි කොච්චර දුරට ප්‍රශ්න වලට උත්තර හදනවද උත්තර තියෙනවා අපි ප්‍රශ්න හදනවද වෙන්න පුළුවන්. entrepreneurship කියද්දී අපි දැන් අපි අයිඩියා එක තියෙනවා ප්‍රශ්න වලට උත්තර හදන එක entrepreneurship ද කියලා නෑ. අපිට උත්තර වලට ප්‍රශ්න හදන්නත් පුළුවන්. ඒකත් entrepreneurship තමයි. මොකක් හරි අපි passion එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ
දැන් ඒක අපේ ඇගේ තමයි තියෙන අපි මොහක්ද කරන්න කියන එක ඉතින් ගොඩක් අය මං හිතනවා ඔය ඔතනත් අතරමංග නො හැබයි පැෂන් එක තිබට බෑ ඔයා කියනවා වගේම අපිට මෙන්ඩලි ස්ටේබිලිටිය එක තියෙන එකන අපේ ස්ට්‍රවන්් අපි මෙන්ඩලිටිය එක තියාගන්නන ෆෝකසින්න එක ෝකසින්න එක තියාගන්න අපි තියාගන්න ඕනි ඩිසිපලීන් එක ඕක අනිවාර්ය දෙයක් ලයිෆ් එක හැම වෙලාවකම මම කොතනින් හරි ෆේල් වෙලා තියෙනවන දැන් අපි වගේ අය දිලෙන් හොඳ ෆේල් ස්ටෝරි සක්ස ස්ටෝරි කතාව තව චුට්ටක් භාගයක් වගේ කම්පලිට් වෙලානේ භාගකුත් නැකියමක පොඩ්ඩක්නේ නමුත් ෆේල් ස්ටෝඩියක හොඳට තියෙනවා අපිව ආශ්‍රයකර මං කවුරඩි කෙනෙකුට මගෙත්තෙක් කතා කරන්න කියන්නේ ෆේල් නොවෙන්න මොකද ෆේල් වෙන හැටි දැන් අපි දන්නවා අපිට වෙලා තියනවා අපි එක්ස්පිරියන්ස් කරලා තියෙනවා මොකද අපිට ෆෝකසින්න කවුල් කරගත්තු තැන් අපි ඩිසිපලින් නැතුව වැඩ කරපු තැන් එතකොට ඒ තැන්වලද අපේ මෙන්ඩල් ස්ටෝන් කියන එක ලොස්ට වෙලා අපි අයාලෙ ගිහිල් අපේ බිස්සස් වට්ටගෙන අපි ටීම් නැති කරගෙන අපි මිනිස්සුත් එක ප්‍රශ්න හදාගත්ත අවස්ථාව ඕන තරන් තියෙනවා ෆයිනන්ශියලි වේවා ඒ හැම්ම දේම බලපානවා මේ ඩිසිපලින් කෙන එක මනිවල ඩිසිපලින් තියෙන්න්න ඕනි අපේ පිහවිය සොල ඩිසිපලින් තියෙන්න්න ඕනි ඇඳුමක් ඇන්දත් කතා කරත් ගියත් ආවත් ඩිසිපලේන් කියන අනිවාරය ඒකත් එක තුලා තමයි ඔය මෙන්ටල් ස්ට්‍රෝන් කියන ඇවිල්ලා ෆෝකසින් එක ලේස ෆෝකස ඇත්තිය ඉතින් ඒක හරි ඉම්පෝර්ටන් දෙයක් මේ වැඩේදී මාර ඉම්පෝර්ටන් දෙයක් මංගේත නැති බිසසයක් නොකරත් මොනවා කරත් රස්සාාව කරත් මේක ඇදගත්ද මේ ඔන්ට්‍රප්‍රනර්ෂිප් ගමනදී ෆේල් වෙනවා කියන කොටස ඒ ගමන කොටසක්ද අනිවාරෙන් කියන්නේ ෆේල් වෙනවා කියන එකට රෙඩි වෙලා ඉන්න ඕනී ගැන අපි හිතාගන්න බෑ අපි අට ෆෝකසින් එක දැ මේක ඉගෙන ගන්න ඕනින් දිලෙන් දැන් අපි මම ඉගෙන ගන්නවා මම කිය මට මෙන්ට කෙනෙකුත් නෑ නමුත් මම වාට මෙන්ට වුණොත් වත් ඉගෙන ගන්න මට කියල් දෙනවා දැන් අපි ඉගෙන ගන්න ක්‍රම දෙකක් තියෙන එකත් තමයි ඒක මටම වෙලා මට ඉගෙන ගන්න පුළුව නැතමට වෙච්ච කෙනෙකින් අහගෙන ඉගෙන ගන්න පුළුව මෙන්ට කෙනෙක් ඉද්දි වාසිය තමයි යට වෙච්චේ එක අපි හගෙන ඉගෙන ගන්න නමුත් අපි මම මෙන්ට මගේ මෙන්ට මම වුණහම මට සිද්ධ වෙනවා මම ඒක ඉගෙන ගන්න ඉතිං එතකොට මේක අනිවාරයෙන්ම මේ ජර්නියගේ කෑල්ල අනිවාරයම ෆේලියස් කියන්නේ මංකැන එක තම යාතල්ලක මේ ඔන්ට්‍රපිනර්ශිප්පල තියෙන අතල්ම කොටසම ෆේලියස් ඉතින් මං හිතන්නේ වගේ අර කට කතාව මෝඩ මිනිස්සෙක් එයාගේ මිස්ටේක්ස් වලින් එයාගේ වැරදි හදා ගන්නවා බුද්ධිමත් මිනිස්සෙක් තව කෙනෙක්ට වර්ධින තැනකින් තමයි එයාගේ ගමන හදාගන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ අසංක දැන් ඔයා කියනෝගේ ෆේල් කියන කොටස හොඳ දෙයක් අපේ ගමනේදී මොකද ෆේල් වෙනවා කියන්නේ අපේ ගමන ඉවර නෑ නේද අනිවාර්යෙන් ඉතින් ඒ වගේම අසංක අද අපි සොසයිටි එකේ කනගාටුයි කියන්න පිරිසක් ඉන්නවා තව කෙනෙක්ගේ සක්සස් ජර්නි එකට නැත්තම් එයාලගේ ඔන්ට්‍රප්‍රනර්ෂිප් ජර්නි එකට හෙල්ප් කරන එක අන්තිමට වෙන්නේ එයාලගේ ජර්නි එකට බාධාවක් කියලා. මොකද ඔයාලා හිතන්නේ මේ ස්ටේට්මන්ට් එක ගැන? ඒක ගත්තොත් එහෙම ඒක ඩිපෙන්ඩ් ඒ කියන්නේ අපි මම කාටරි සපෝට් කරනවා නම් මගේ පැත්තේ රෙස්පොන්සිබිලිටි එක තියෙනවා මම ඉස්සරහින් යන්න මම ඩෙවලොප් වෙන්න ඕනි එකක් අනිත් එක තව කෙනෙකුට හෙල්ප් කරා කියලා අපි පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් මගේ තියෙන AIB බිස්නස් ගෲප් කියලා බිස්නස් ගෲප් එකක්. මේ ගෲප් එකේ ඉන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම අඳුරන ටීම් එකක් හදලා මම ඉස්කෝලේ යන කාලේදී මෙයාලා අඳුරගෙන ෆිල්ටර් කරලා හදපු ඉන්ටර්විව් කරපු ටීම් එකක් එකතු කරලා යාළුවත් එක්ක තමයි මම බිස්නස් හදලා තියෙන්නේ. ඉතින් මගේ සමහර බිස්නස් අද යාලා කරන්නේ සමහර යාලා හදපු බිස්නස් අපි එකතු වෙලා මම කන්සල්ට් කරලා අද ඩෙවලොප් කරගෙන යනවා. ඉතින් ওই ටීම් එකට මම මානසිකව මේකේ ෆෝකසින් එක තියාගන්න ඒ හැම පැත්තෙම මම සපෝට් කරනවා. ඉතින් ඒ ටීම් එකට සපෝට් කරා කියලා මට නැති වෙන දෙයක් නෑ. එකම දේ තමයි වා කියනවා වගේ අපි අපේ වැඩේ ගැන අවධානයෙන් ඉන්න ඕනි. ඒක නැති කරගත්තොත් ඒක මගේ ප්‍රශ්නයක්. නමුත් අපි කෙනෙකුට උදව් කරන්න ගිහිල්ලා අපි පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒක කොයිලාවකත් වෙන්නේ නැති දෙයක්. ඒක අපි ඔප්පු කරලා තියෙනවා. මගේ මේ බිස්නස් මොඩල් එකට කියන්නේ අම්බ්‍රෙල්ලා බිස්නස් මොඩල් එක කියලා. ඒ කියන්නේ අම්බ්‍රෙල්ලා එක ඇතුලේ එක අම්බ්‍රෙල්ලා එක ඇතුලේ තමයි බිස්නස් ඔක්කොම තියෙන්නේ. ඒකට අපි ගාවට කවුරු කෙනෙක් ආවොත් අපි ගාව ගොඩක් බිස්නස් තියෙනවා. යාට සර්විසස් ගොඩක් තියෙනවා. අපි ගාව ෆර්නිචර් සොලියුෂන් තියෙනවා, කස්ටමයිස් සොලියුෂන් තියෙනවා, ක්ලෝතින් තියෙනවා, එතකොට සොෆ්ට්වෙයාර් තියෙනවා, ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් සොලියුෂන් තියෙනවා. ඒ වගේ අපිට රේන්ජ් එකක හොටෙල්ස් ඒ වගේ අපි ගාව රේන්ජ් එක සොලියුෂන් තියෙනවා. ඒ අපි මේ සොලියුෂන් අම්බ්‍රෙල්ලා එකක් යටතේ තියෙන්නේ එක්කෙනෙක් යටතේ බිස්නස් නැහැ. මේක බෙදිලා තමයි තියෙන්නේ. ඒක අපි යාට සපෝට් කරනවා, යාලා අපිට සපෝට් කරනවා. ඔය විදිහට අපි කෝපරේට් මේ වැඩේ කරගෙන යනවා. තව කෙනෙකුට උදව් කරනවා කියන එකෙන් අපි පල්ලෙහාට වැටෙන්නේ නැහැ කොහෙලාවක. ඒතකොට හැමෝගෙම concept වෙනස් නේ business වලදී. ඒ කියන්නේ
හැමෝගෙම බිස්නස් වල රහස් තියෙනවා. තමන්ගේ යුනික් ටැක්ටික්ස් තියෙනවා. ඒතර බිස්නස්මන් කෙනෙක් වශයෙන් ඔයාට පොඩි බයක් නැද්ද? ඔයාගේ concept එක තව කෙනෙක් අරගනි. එහෙම නැත්නම් ඒ වගේ දෙයක් කොපි කරයි කියලා. නෑ මට මම ඔය ප්‍රශ්නයටත් ගොඩාක් කතාවක් මුණ දීල කෙන ම මුණ දිල කෙන අටි අහනවා මේ ප්‍රශ්නය එකැන අපි කන්සෙප් කතා කරනවා ගිහිල්ලා අපි මේක එලිය ගිල්ල කියනවා අපේ බිසන්ස් අපි ෂයා කරගන්න අපේ බිසන්ස් අපි ටීම් එකට කරන්න දෙනවා ඉතින් මගේ ටීම එක මහනද මේක දුන්නොත් මේ ස්ටා් එකට මේ එලියට යයිද මෙයාලා කඩාගෙන ගිල්ල වෙන කම්පනි එකක් දායිද විශේෂම දැන්වා ගොඩක් ඉවෙන්ට් පැත්තිෙන් ගොඩක් කෙන්නේ ඉවෙන්ස් කල දින වරටම ඉතින් ඒවගේ ගොඩක් කල කොන්සෙප්ස් අනුව තමානය ඒගැන එක තම අපිට ඒ තියෙන කන්සෙප් මොනහරි ගත්තොත් මං කියන්නේ දිලන ඒක අයිඩිය එක අහගන්න පුළුවන් අයිඩිය එක කියන්න පුළුවන් හැබැයි ඒ පැෂන් එක ඒ ඩිසිපලීන් එක ඒ මයින්සෙට් එක නැතුව එක කරන්න බෑ කොපි කරන්න බෑ අපි කියන්න අර කොපි කරන්න පුළුවන්ගේ සම කරන්න බෑ කියල එක කොපි කරන්න පුළුවන් බට් ඉතින් මම කරන ලෙවල් එකට කරන්න බෑ කියන්නේ ඒක කවදත් කරන්න බෑ ඔයා කියන බිස සයිඩියකම ආහිටියයි කියලා ඒක මට කරන්න බෑ ඒක වාට තමයි කරන්න පුළුව ඒක පැශන එක තිය නවාගෙන් මගෑ කියන එක මට ආගෙන වෙන එකක් තමයි මං කර මට ඒකම කරන්න බෑ කවදාවත් ඔය කන්සෙප් හොරකම කරන්න බෑ නමුත් සාර්ථකව කන්සෙප් හොරකං කරපු අවස්ථා තියෙන නැත්තෙත් නෑ ඉතින් අසංක මේ වෙනකට වාගේ ඇතකින් මෙතික වාගල තින ජනයත් එක්ට වාට අලත්ති ෆිල්ලෙට බහින තරුණෙක්ට තෙන්ඩ තින වාගේ වැදගත්ම ඔෆිනියන්ස් මොනාද නැත්තම් මෝටිවේෂන් නාඩු දිලෙන් ඔයාගේ ඔය ප්‍රශ්නයට මම හරි සාධාරණ උත්තරයක් දුන්නොත් එහෙම මගේ එක්ස්පීරියන්ස එක මට සරල දෙයක් මට ඕන තරම් දවසකට සමට කෝල්සෙනවා බිසසය පටගන්න ඉන්නේ මොකද කරන්නේ සමරේ පොඩි කෙනගෙදල වැඩිටියෝ දක්ව අහනවා ලොකු අයත් අහනවා අපිට අලුත මෙන්න මේ කන්සෙප්ටක් තියන තම බිසස ඇතියන මොකක්ද දැන් කරන්න ඕනි මොකක්ද වගේ අයි අඩ්ඩයිස එක එක නවගෙන් ඇඩ්වයිස් ගන්න ගන්නවා නව රෝල් මොඩල් කෙනෙ කැට කට්ටය කෝඩ අරන්තියන්නේ අහනවන එතෝට මගේ ආන්සේක තමයි මේවා කියන ප්‍රශ්නයට මගේ ආන්සේක තමයි ඒ වගේ අපිට දැන් මොකට බිසස් අයිඩියකාව කන්සෙප්ට ඇත් මං කියන එක බලබලින්න පා කර ඕකට පොත්තරම් ප්ලෑන් හදන්න ඕනෙත් නෑ ලියන්න ඕනෙත් නෑ යෝක්කොම අයෝ පස්සෙ කර හැකි මංගන ජෙස් ඩුවට් පුළුවන්තරන් ඉක්මනින් ස්ටාර්ට් කරන්න පුළුවන්තර ඉක්මනින් කරන්න පටන්ගන්න පුළුවන්තර ඉක්මනින් ඒක වකවු් කරන්න ඒක දිගටම කරගෙනයන් ඒ අනකොට අපිට ප්ලෑන් කරන්න හිතනවා එතකොට ප්ලෑන් කර එතකොට අප ඊළඟ කොට සහදනවා ඒක කරනවා බලන්න අපි ප්ලෑන් කරලයන් ට්‍රිප්වල්ට වඩා සක්සස්ෆුල් කිසිම දවසක ප්ලෑන් නොකර එක පාරම ගෙදරන්න විදිහටම ගියපුට ඒවා ෆුල් ෆන් ෆුල් ආතල් මොකද ඒ ට්‍රිප් එක වෙනස් නැම අපි අර ප්ලෑන් කරලා සමිතියකින් වගේ යන ඒවගත්තොත් එම ඒකටිය කර අච්චරම නෑ මොද අපිට එක්සයිටමට එකුත් නෑ නිසා මං කියන්නේ විසසයක් අයිඩිය එකක් තියෙනවන මොක්කරි කන්සෙප්ට තියෙනවා ඒක අනිවාරෙන් කරන්න බලාගෙනින් දෙපා ඒක වේටිංින් එපා ප්ලෑන් කලා ඒ ඔක්කොම පස්සෙ කරහැකි එක නසංක මේ ප්ලෑන්යක් ඇතුව බිස්නස්සයකට බහිනවා කියන එක වැරද්දක්ත නැත්තං ඒක අන්නසෙසරීද නැත්තං කොහොම පැදිලි ප්ලෑනක් තියෙනක හොඳයි ප්ලෑනයක් තියෙනක හොඳයි දැන් ප්ලෑන් හද සමාරු ඉන්න තාම දැන් අවුදු පාගරිත කලින් පටන්ගත්ත ප්ලෑන් එක තාම හදනවා දැම් අපික මට ප්ලෑන් කරනක ඉන්න මචාව ඉට පස විසක ස්ටාර්ට් කරනවා කවදද ඕක පටන්ගන්න දැම් පටන් ගරන් කරන්න හරි ප්ලෑන් ඊලකට හදනවා ප්ලෑන් එක පස්සේ හදනවා ඒ ප්ලෑන් කරන්නගේ කාලට ට්‍රයි කරන මේ වෙනකට රිසල්සය එතට හොඳ ප්ලෑන හැදන්න පුළුව ප්ලෑනය හැදන්නත් පුළුවන්නේ ඉතිං හොඳම දේ තමයි ප්ලෑන් කරලා කරන්න පුළුවන්න හොඳයි මං කියන්නේ ප්ලෑන් නොකරත් වැඩේ කරන්න එතකොට ප්ලෑන් වෙයි ඔටෝමටිකලි ප්ලෑන් හැදයි ඒක තමයි දෙන්න තියෙන එකම උපදේශ මටනම් මොකට කන්සෙප්ටය කතා කල ඒක හෙට උදේ දැන් හරි කරන්න පුළුවන්න මට නින්ද යන්න මට කම්මල හිතන එකටික පහුණොත්තේ දැන් කරන්න පුළුවන් හොඳ කරලා බල මිතික බලලා අරගියොත්තේම නැතන් අපි ලෙසන්වලට එක තුන අර්පේලිය ගොඩට කිය අලුත් තරකට කිය අලුත් ප්ලෑන්න අසංක අපි දැන් ටිකක් කලා කතා කරවාගේ ලයි ස්ටෝරිය ගෙන ඒවගේම ආගේ චීමන්ස් කියෙන හරිම මෝටිවේශන මට කියන්න ඕන ඇත්තරම නමු ඔයා තව ඉස්සරට මොකත් වගේ තින ප්ලන්ස් පාගේ මොකක්ද මේ ඇහෝටකමක් නෑනේ ඔය මොකක් දින තව ඉස්සරට තින එක්සිකියුට් කරනවා දේව නැත්තං කිසිම ගෙනමනති කොන්සෙප්ට මොකක්ද ගිය ඕන එක අපි පැති කීපයෙන් ගත්තොත් එහෙමදිලන් එක පැත්තෙන් ගතොත් මට පර්සනල් ලයිෆ් ඒ ගත්තොත්තේ මටයක් ෆුල් ටයිම දැන් මේ බිස්සස් කරලා
එකන අසංක මැරිද්ද නෑනෑ හරින්න තාම සිංගල් එතකොට අපි දැන් වැඩි කාලයක් කල තියෙන බිස්නස් කල්ල තමයි තියෙන් එතකොට බිසන්ස් කල්ලා බිසන්ස්වල ඉඳලා බිසන්ස් හදලා තමයි තියෙන් ඉතිං පර්සන ලයි් එක ගොල්ලයක් තියෙනවාමට ඉදිරියේදී ෆුල්ටයිම් ජීවත්වන්න පුළුවන්න හොඳයි පර්සන ලයි් එක කියලා ඉතින් ඒකට කරන්න තියෙන මගේ බිස්නස් පැසිව් කරගන්න එක කියන්නේ මම නොගියත් සල්ලි එනමටම හදන එක අපි 60ක් විතර මගේ සොෆ්ටෑ කම්පනී එක ගත්තොත් මමයි මගේ සහෝදරයා චමෝදුයි එකතු වෙලා අපි සොෆ්ටෑ කම්පනීක කරගෙනන්නේ වැම්පයි ඩිසයින් ති අපි දැන් මේක ගෙනල්ල තියෙන යම් කිසි ප්‍රමාණයකට ටීම් එකත් එක්ක ඉතින් ඒ අමතර තව අනිත් පිසසුත් ඒකාන්ට අපි ගෙනමින් ඉන්නවා ඉතින් 60ක් විතර කම්පලිට් කිවොත් හරි ඉතිං මේක පැසිව් කරලා මට ඕනි ජීවත්වන්න දැන් අපි ටයක් වැඩ කරා වැඩිපුර වැඩ කරපු නිසා දැන් අපිට බිස්නස එක ක්‍රෝවෙන්න දීලා ඒක දුවන්න දීලා බිස්නස එකට පොඩ්ඩක් නිදහසේ ඉන්න දීලා මට එක පර්සනල් ගෝල් එක තමයි ෆුල් ටයිම් ජීවත්වන එක කියන්නේ ෆුල් ටයිම් ජීවත්වන කියන එක මිනින්න එකතොත්තේම මට කැමතිලාවට නිදාගන්න එක කැමතිලාවට හැරෙන එක කැමති තැනක යන එක කැමති කෑමක් කන එක කැමති ඇඳුමක් අඳින එක වගේ මගේ ෆ්‍රීඩම් එක ගැනතමන් කියන්නේ ඒක දැන් එක නෑ මම අඳින්න ඕන විදියක් දැන් තියෙනවා මම ඉන්න ඕනි වෙලාවල් තියෙනවා මංග කරන්න ඕනි වැඩ ටිකක් තියෙනවා නමුත් මගේ ටාගට් එක තමයි පර්සන ලයිෆ් එකතුත් මම ඒක ඇචිව් කරගන්න ඕනි මගේ පැත්තෙන් ඒ මගේ ෆුල්ටයිම් ෆුල්ටයිම් ජීවත්වනවා කියන එක පුළුවන්තර ඉක්මට ප්ලෑන් කරමින් යන්නේ ඒකට එන්න තමයි පර්සනල් ලයි් එක බිසන්ස එකේ සහ අනිත් පැත්තේ ගත්තොත් දෙලන් මගේ ඔය පර්සනල් ලයි් එක ෆුල්ටයිම් ගත කරන්න එකන්නේ මං කියන්නේ දිලෙන් මම මැරිඩ් නෑන තෝට මගේ සිංගල් ඉඳලා දැන් මෙච්චර කැපකිරීමක් මං කල්ලා හිටියා දැන් ඊළඟට මම බදින කෙනා මං යාලුවෙන කෙනාට ෆුල්ටයිම් බොයිෆන් කෙනෙක් තම හම්බෙන ෆුල්ටයිම් හස්බන් කෙනෙක් තම හම්බෙන් මගේ ළමයින්ට ෆුල්ටයිම් තාත්ත කෙනෙක් තම හම්බෙන එකෙන ම ෆුල්ටයිම් ඉන්න පුළුවන් කෙනෙක් මේක චැලෙන්ජයක් වගේ තමයි කතාව නමුත් 100%ක්ම ෆුල්ටයිම් වෙන්න බෑ අපිට නමුත් මං කියන එක ෆුල්ටයිම් කියන ෆිලින් එක දැනෙන තර ෆුල්ටයිම් වෙන්න තම මන් ට්‍රයි කරන ඒකට ඕන බිසන්ස එක ඒටික හදනවා සහ මගේ ටාගට් එක මගේ ඩ්‍රීම් එක මගේ කතාව මේ මම ආවා හොඳ පාරවල් ටිකක් ඔස්සේ ආවා හොඳ එක්ස්පීරියන්සස්ට යම්මට තිත මේ කතාව තමයි මට ඕනේ එලියට අරන් යන මොකද මේක අහලා මේක දැකලා මේ කතාවත් එක මම ඉන්න තැන දැකලා තව මනුස්සයෙක් දෙන්නෙක් හරි ඒ ඉස්සරහට මං හිතනවා මොකද මම ඒ ගත කරපු අවදිවල දැන් ඉන්නවා මං වගේම මං ඒ කාලේ මං කිව්වාට වේටර් ජොබ් එකක් කරා කියලා අද වේටර්ස්ලා ඉන්න මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන් හොටෙල් එක වේට කෙනෙක් වෙන්න පුළුවන් අවුරුදු 20යි 19 වෙන්න පුළුවන් ඒ වගේම පිකන් හොදනවා වෙන්න පුළුවන් කැෂිය කෙනෙක් වෙන්න පුළුවන් නැත්තම් පන්ති කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්තම් අර බස් ස්ටෑන්ඩ් එකක වගේ සුපර්වයිසර් කෙනෙක් වෙන්න පුළුවන් ක්ලීනින් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් මං කියන්නේ මේ තල ඔක්කොගෙම ඉඳලා මං ආපු ස්ටෝරි එක තමයි මගේ ගෝල් එක. ඒක මේක තමයි ගෙනියන්න ඕන මේක තමයි ප්‍රසිද්ධ කරන්න ඕනි මම ඔයා ඉන්න තැන ඉඳලා අද මෙතෙන්ට ආවා කියන එක තමයි මට කියන්න ඕනේ. ඒක තමයි මගේ අල්ටිමේට්ම මගේ ටාගට් එක ඒක තමයි මට කියන්න ඕනි එක. ඊට අමතරව මගේ අර පර්සනල් ලයිෆ් එකේ තියෙන ඒක මගේ ටාගට් දෙකයි එකක් කතාව එකක් පර්සනල් ලයිෆ් එක. ඉතින් අත්‍තරම කිව්වොත් අසංක ඔගේ ටාගටින් 100ට කීයක් විතර අචීව් කළාද මේ වෙනකොට? සාරියට ගත ස්ටෝඩිය එක ගතොත් හිතාගන්න බෑ එක 100ට කීයක්ද කියන එක. නමුත් අර ෆයිනෑන්ෂියලි සහ බිස්නස් වයිස් ගත්තොත් මං හිතනවා අපි 60කට වඩා ඇචීව් වෙලා ඇති. නමුත් ඒක ගණන් කරගන්න අමාරුයි. දැනුත් වෙනවා ඇති. මේකෙනුත් වෙයි ඒ දෙක කියන්න බෑ. thank you. ඉතින් ඒ වගේම අසංක අපි දැන් කතා කරා වගේ හිස්ටරි එක ගැන ඔගේ ෆියුචර් ප්ලෑන්ස් ගැන අපිට දැනගන්න ආසයි ඔගේ දැන් ප්‍රෙසන්ට් එකේදී මොකද්ද කරන්නේ ඔගේ තියෙන බිස්නස් එක්කලා මේ ටික මොකද්ද කරන්නේ දෙලන් මගේ AIB ගෲප් එකේ මට හොඳ කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපි බිස්නස් හදාගෙන යනවා ඊට අමතරව කුක්නායකල මගෙත් එක්ක තරුණ පිරිසක් ඉන්නවා බිස්නස් හදාගෙන කරන ලංකාව පුරාම ඉන්නවා මගේ වගේ නෙට්වර්ක් එකක් කුක්නායකලින් එළියෙත් කුක්නායකල විශේෂයෙන්ුත් ඉතින් එතකොට මේ බිස්නස් ටික අපි හදාගෙන යනවා ඊට අමතරව බෞද්ධලිකව ගත්තොත් එහෙනම් මගේ AIB ගෲප් එකට අදාළ බිස්නස් ටික ඒ බ්‍රෑන්ඩ්ස් ටික අප් වෙනවා ඒකෙත් විශේෂයෙන්ම ගත්තොත් වැම්පයර් ඩිසයිනින් අපේ IT ෆර්ම් එක අපි සයිට් සොෆ්ට්වෙයාර් ඇප්ස් හදාගෙන ඉතින් ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් විදිහේ අලුත් නිර්මාණ කීපයක් අපි ඉස්සරහට අරන් යනවා e-commerce ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ ප්‍රොඩක්ට් බයි කරන ඉන්ඩස්ට්‍රි එකේ අලුත් ටෙක්නොලොජිස් කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක අපි අරගෙන එනවා ඒ වගේ මොබයිල් ඇප් වලට අපි වැඩි අවධානයක් දැන් දෙනවා අපි ගාව ගොඩක් ටැලන්ටඩ් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා
ටැලන්ටඩ් ටීම් එකක් මගෙත් එක්ක ඉන්නවා ඒ වැඩේදී. විශේෂයෙන් චමොත් තමයි මගෙත් එක්ක මේ වැඩේ ඇක්ටිව් ඉන්නේ. ෆුල් ටයිම් අවුරුදු ගාණක් දැන් මගෙත් එක්ක එකතු වෙලා මම පටන් ගත්ත තැනින්ම පටන් අරගෙන අපි කරගෙන යනවා. ඉතින් යාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ මගේ AIB එකේ ටීම් එක ඉන්නවා. යාළගේ බිස්නස් තියෙනවා. ඉතින් ඔතනදී අපි ඊළඟට වෙනසක් වෙයි කියන ඉන්න බිස්නස් එක තමයි අපේ ට්‍රිප් මී කියන එක. ඒ කියන්නේ හෙලිකොප්ටර් ටුවර්ස් අපි ඔපරේට් කරනවා දැන්ට ලංකාවේ ඇතුලේ වාට හෙලිකොප්ටර් එකකින් යන්න ඕනි නම් අපිත් එක්ක ජොයින් වෙලා අපේ ට්‍රිප්මී.lk එකට ගිහිල්ලා මුලින්ම ඇප් දාගෙන යා ටැක්සි එකක් විදිහට අරගෙන යන්න පුළුවන් කම්සිනා ඩුබායි වල යන්න පුළුවන් වගේ ලංකාවෙත් යන්න පුළුවන්. එතකොට ලංකාව බලන්න අපි ටුවර්ස් හදලා තියෙනවා. තැන් තැන් බලන්න ශ්‍රී බාලදේව සිගිරිය එතකොට මස්කෙලිය ජලාශය ඊට පස්සේ වේල් වොචින් ඒවට ස්ටෝරිස්ලා විතරක් නෙමෙයි ලංකාවේටත් තියෙනවා අපි හදලා ටුවර්ස්. ඒ වගේම අපි අලුතින්ම එකතු කරා ට්‍රිප් මී එකට හොටෙල් බුකින් booking.com අගෝඩා Airbnb වගේ ලංකාවේ අපේ ඕන් ප්ලැට්ෆෝම් එක අපි පොලිස් බෝඩ් එක දැස ලංකාවේ සංනිවේදන ආයතනය යාලත් එක්ක එකතු වෙලා ලංකාවේ යුනිවර්සිටිස් ප්‍රයිවට් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ස්ටුඩන්ට්ලා යාලගේ අයිඩියාස් එක එකතු වෙලා ගේන නිර්මාණයක්. ඉතින් මගේ මේකෙදි මගේ ලොකු බෑකප් එකක් ඉන්නවා ඒ වැඩේදී ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා මගේ. විශේෂයෙන්ම අපි නුවර බේස් කරලා තමයි මේ වැඩේ ඉහළට ගේන්නේ. ඉතින් මේ අපි හෙලිකොප්ටර් ටුවර්ස් අරගෙන ඔයා සමහර අහලත් ඇති අපි රටම ගන්න හෙලිකොප්ටර් සවාරිය කියලා තමයි අපේ හෙලිකොප්ටර් ටුවර් එක අපි අරන් ගියේ. ඒකෙන් දැන් අපි ඇවිල්ලා තියෙනවා මේ හොටෙල්ස් වල හොටෙල් බුකින් වලට. ඉතින් මම හිතනවා මේක ටුවරිසම් වල ලෝකේ ටුවරිසම් වලට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් වෙයි. ට්‍රිප් මී කියන ප්ලැට්ෆෝම් එකත් ඉස්සරහට. ඉතින් ඔයිට අමතරව තව අපි ප්ලැට්ෆෝම් කීපයක් හදාගෙන අලුත් කන්සෙප්ට් කීපයක් හදාගෙන යනවා. ඉතින් ඒ වගේම අර අපි තවත් කොලැබරේට් වෙන්න බලාගෙන ඉන්නවා අලුත් බ්‍රෑන්ඩ්ස් එක්ක අලුත් ප්‍රොඩක්ට් එක්ක අලුත් ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එක්ක ඔන්ටර්ප්‍රීනර්ස්ලාත් එක්ක කොලැබරේට් වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට දැන්ට ඔය ටික තමයි කරගෙන යන්නේ. ඉතින් තව අලුත් වැඩ දෙයි ඉස්සරහට. ඉතින් පතනවා වගේ වැඩවලට and best of luck for the future කියලා තමයි කියන්න තියෙන්නේ මට. thank you. හරි අසංක ඉතින් අවසාන වශයෙන් මට වගේ අහන්න තියෙන අන්තිම ප්‍රශ්නේ දැන් මේ පොඩ්කාස්ට් එක බලන් ඉන්න අපේ ප්‍රේක්ෂක අපේ ඔඩියන්ස් එක අහගත්තු ගොඩක් දේවල් දැනගත්තු ගොඩක් දේවල් ඇති ඉගෙනගත්තු ගොඩක් දේවල් ඇති. නමුත් එකම තැනට වැටෙන්නේ මම කොතනින්ද පටන් ගන්නේ? මම කොහොමද අසංක වගේ වෙන්නේ? මම කොහොමද මගේ ඉදිරිය බිස්නස් එකක් පටන් ගන්නේ? මට අයිඩියා එකක් නැහැ. මම බිස්නස් කරලා නැහැ. මොකක්ද අවසාන වශයෙන් ඒක කියන්නේ? දෙලෙන් අපි ඔය කතාවට මම හිතනවා මේ පොඩ්කාස්ට් එක කවුරුහරි සම්පූර්ණයෙන් බැලුවොත් දැන් අයිඩියා එකක් එයි. මම nobody මට කිසිම එක්ස්පීරියන්ස් එකක් බෑකප් එකක් කැපිටල් එකක් කිසිම දෙයක් නැහැ. හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක්වත් නැති තැනකින් මම ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේක මොටිවේෂන් එකක් කරගන්න පුළුවන්. එකම දේ තමයි ඔයාලට මොකද අයිඩියා එකක් තියෙනවා නම් බලන්න ඒ වගේ අයිඩියාස් ඊට කලින් කාටද දීලා තියෙනවද කියලා. දැන් ලේසි අපිට වගේ නෙමෙයි chat GPT ගහලා ආව නෙළුවා ඇති. මේ අයිඩියා එකක් මට තියෙනවා what should I do කියලා. ඒකට යා මොනහරි කියයි. ඊට පස්සේ ආත් එක ප්‍රශ්න කරනවා. කියන්නේ අපි ගොඩාක් කරලා ෆස්ට් ආන්සර් එකෙන් සයිමර් වලට ඊට පස්සේ දෙකම chat කරගෙන යන්න ගිහිල්ලා බලන්න. ඒ විදිහට මිනිස්සුත් එක්ක කතා කරලා දැන් කාගෙන් හරි යන්න යාළුවගෙන් අහන්න. මට අයිඩියා එකක් තියෙනවා ජිම් එක ගාව කොලකඳ විකුණන්න. මේක ඕකේද? මොකද කරන්නේ? ඒ මහන්න මං කියන්නේ ඊට පස්සේ ළඟම දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා. පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න. පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න. ලොකුවට වියදම් කරන්නේ අපි දකිනවා සමහර අය බිස්නස් පටන් ගන්න ස්ටාර්ට්අප් වලට මාර විදියට වියදම් කරනවා. දුම කොස්ට් එකක් දානවා. ඒක කවර් කරගන්න බැරි වෙද්දී අපි මෙන්ටලි ස්ට්‍රෝං ඉන්නේ වැඩෙන්න. හොඳම දේ තමයි අපි ලෝ කොස්ට් පටන් ගන්න. අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා zero investment කියන බිස්නස් මොඩල්. ඒ කියන්නේ සතයක්වත් ගියේ නැතුව බිස්නස් හදන්න පුළුවන්. ඒක අපි දැන් කරලා මෙන්නලා තියෙනවා. බිස්නස් බ්‍රෑන්ඩ් ගොඩාක් මම හදලා තියෙන විදිය. ඉතින් මම කියන්නේ පොඩි අයිඩියා එකක් තියෙනවනේ ඉස්සෙල්ලා හොයන්න. ඒක කොහොමද කරන්නේ? ඒක කලින් කරපු අය ඉන්නවද? මේක මොනවද ඒකේ තියෙන පැති මොනවද ඒකේ තියෙන අවස්ථා කියලා බලන්න. ඊට පස්සේ චුල්ලුවන් තරයකට ඒක පටන් ගන්න කරගෙන. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. හොඳයි එහෙනම් මේ වැලිබල් ලෙසන් එකත් එක්කලා පොඩ්කාස්ට් එකකින් නවතිනවා. අපිත් එක්ක තමන්ගේ විෂන්ස්, ස්ට්‍රැටජිස් සහ ස්ට්‍රගල්ස් ෂෙයා කරපු මිස්ටර් සංගට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ඉදිරි වැඩවලට මිස්ටර් සංගව සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.